එහෙනම් ඔන්න මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ රුපියල් 5000ක හෝ 5000කට වඩා අඩු මුදලක් වියදම් කරලා ආරම්භ කරන්න පුළුවන් අමතර ආදායම් මාර්ග. එහෙම නැත්නම් ආදායම් මාර්ගයක්. එහෙම නැත්නම් ව්‍යාපාරික අවස්ථාවක් ගැන. එහෙනම් අපි යමු වීඩියෝ එකට. පළවෙනි එක තමයි මම පැකට් නිෂ්පාදනය කරන්නේ. කෑම පැකට් එකක් නිෂ්පාදනය කරන්න මූලික අරමුදලක් විදිහට යොදවන්න නැතුව දිනදා ගෙදර පරිභෝජනයට ගෙනල්ලා තියෙන අමුද්‍රව්‍ය ටික පාවිච්චි කරලා කෑම පැකට් එකක් වාර නිෂ්පාදනය කරන්න පුළුවන්. කොහොමද හදන්නේ? අපි සාමාන්‍යයෙන් බත් පැකට් එකක්. මෙතනදී බලාපොරොත්තු වෙන්නේ බත් පැකට් එකක් නිෂ්පාදනය කරන්න. මේකෙදී ඔයාලට ගේ අවට පරිසරයේ ඇති කොස් ගස් ඇති, කිරියල ගස් ඇති, එතකොට ඇඹරැල්ල ගස් ඇති මේ දේවල් වලින් අපිට ස්වාභාවික දේවල් ගොඩාක් එකතු කරගන්න පුළුවන්. ඊටාම රසවත් කෑම පැකට් එකක් නිර්මාණය කරන්න. හාල්මැස්ස බැදුමක් එහෙම නැත්නම් කරවල බැදුමක් එක්ක මාළු කෑල්ලක් හරි මොනවා හරි මේ වගේ දෙයක් එක්ක ඔයාලට පුළුවන් කෑම පැකට් 10ක් 15ක් නිෂ්පාදනය කරන්න. දවල් ආහාරයක් විදිහට ඔබ ඉන්න ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රධාන මාර්ගයක් ආසන්න එන ඔබ ඉන්න ඔබට පුළුවන් ප්‍රධාන මාර්ගයට අරන් ගිහින් මේ කෑම පැකට් අලෙවි කරන්න. අම්කරුවෝ සේවය කරන ස්ථානය, ගෙවල් ගොඩනැගිලි ඉදි කරන තැන් තියෙනවා නම් මේ වගේ තැන් වලට අරගෙන ගිහිල්ලා මේ කෑම පැකට් අලෙවි කරන්න ඔබට පුළුවන්. මුකුත් නොකර ඉන්නවට වැඩිය මේ උත්සාහය අරන් බලන්න ඔබට සාර්ථක ප්‍රතිඵල අනිවාර්යෙන් ලැබෙනවා කියලා මම සහතික වෙනවා. මම ඔබට අරගෙන එන දෙවන ව්‍යාපාර අදහස තමයි හේවත්යෙන් වෙන්න පුළුවන්, අපිට පරිසරයෙන් වෙන්න පුළුවන්, ගමෙන් වෙන්න පුළුවන්, පහසෙන් හොයාගන්න පුළුවන් දේවල් තියෙනවා. කොස්, දෙල්, පොලොස් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කිරියල දළු වෙන්න පුළුවන්. මේ වගේ ගොඩාක් දේවල් අපිට පරිසරයෙන් හොයාගන්න පුළුවන්. තිබ්බටු මේ වගේ දේවල් එකතු කරලා ඔයාට පුළුවන් ගෙයින් ගෙට ගිහිල්ලා අලෙවි කරන්න. එහෙම නැත්නම් ඔයාට අර වගේ ප්‍රධාන මාර්ගයක් ආසන්නයට ගිහිල්ලා අලෙවි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රදේශයේ තියෙන රජ ආයතන වලට මිනිස්සු වැඩ කරන තැන් වලට අරගෙන ගිහිල්ලා මේ දේවල් අලෙවි කරන්න. සාමාන්‍ය වෙළඳපොලේ තියෙන මිලට වැඩිය අඩු මිලට මේ දේවල් අලෙවි කරන්න. ඔයාට ඔන්න ආදායමක් ගොඩනගා ගන්න හැකියාව අනිවාර්යෙන් ලැබෙනවා. ඒ වගේම තමයි තුන්වෙනි ව්‍යාපාරික අවස්ථාව. ඔයාට මුදලක් අවශ්‍යයි නම් ඔයාට පුළුවන් ප්‍රදේශයේ තියෙන නිෂ්පාදන අලෙවි කරන තැන්. ඒ කියන්නේ නිෂ්පාදනය කරලා අලෙවි කරන තැන් තියෙනවා. උදාහරණයක් විදිහට බිස්කට් වෙන්න පුළුවන්, මිරිස් තුන පහ වෙන්න පුළුවන්, ඇඟලුම් වෙන්න පුළුවන්. මේ වගේ නිෂ්පාදන හදලා අලෙවි කරන තැනකට ගිහිල්ලා අන්න ඒගොල්ලන්ගේ නිෂ්පාදන ටිකක් ඔබ ඉල්ලගෙන ඔබ ඒ ටික නිෂ්පාදන අලෙවි කරලා ඔවුන්ට ලබා දීම පදනම මත ඔවුන්ගෙන් යම් මුදලක් තියාගෙන කොමිස් මුදලක් ඉල්ලගෙන ඔබට පුළුවන් මේ නිෂ්පාදන අලෙවි කරලා ඔයාට මුදලක් එකතු කරගන්න. උදාහරණයක් විදිහට අපි ගමු සබන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් තියෙනවා. මේ ආයතනය හරහා සබන් නිෂ්පාදනය කරලා අලෙවි කරනවා. ඉතින් ඔබට පුළුවන් ඒ ආයතනයත් එක්ක කතා කරලා ඒ ආයතනයෙන් අඩු මිලට සබන් කැට අරගෙන ඔබ ඒ සබන් වල මිලට ඒ සබන් ගෙයින් ගෙට ඇවිදලා වෙන්න පුළුවන්. පාරිභෝගිකයෝ ළඟට අරගෙන ගිහිල්ලා නිෂ්පාදන අලෙවි කරලා ඒ එක කැටයක් අලෙවි කිරීම වෙනුවට ඔයා නිෂ්පාදකයාගෙන් යම් මුදලක් ලබා ගන්නවා. මේ හරහා ඔබට පුළුවන් හොඳ ආදායම් අවස්ථාවක් ගොඩනගා ගන්න. ඒ වගේම තමයි ඔයාට පුළුවන් කෙටි ආහාර නිෂ්පාදනය කරන්න. දැන් අද ගත්තාම අපිට ලංකාවේ කෙටි ආහාර කිව්වහම තියෙන එකම විදිහේ ආහාර වර්ග කීපයක් තමයි ගොඩාක් සිල්ලර වෙළඳසැල් වල දකින්න තියෙන්නේ. හැබැයි ඔබට මේ කෙටි ආහාර නිෂ්පාදන තාක්ෂණය ගත්තාම අන්තර්ජාලය හරහා වෙන්න පුළුවන්, විවිධ ආයතන හරහා ගොඩාක් කෙටි ආහාර වර්ග නිෂ්පාදනය කරන්න අද වෙනකොට කියලා දෙනවා. සහ පාම් පිටි වලට ආදේශක වෙනත් අපිට බහුලව හොයාගන්න පුළුවන් කිරියල වර්ග, දේශාල වර්ග, මේ වගේ වට්ටක්කා මේ වගේ ගොඩාක් දේවල් වලින් අපිට පුළුවන් නිෂ්පාදනය කරන්න. පුංචි මුදලක් ආයෝජනය කරලා මේ වගේ දේවල් වලින් ඔයාට පුළුවන් කෙටි ආහාර නිෂ්පාදනය කරන්න. එතකොට සෝටිස් වර්ග, කට්ලට් වර්ග, එහෙම නැත්නම් ඔබම නිෂ්පාදනය කරන අලුත් කෙටි ආහාරයක් හරි ලස්සනට මේවා හදලා ඔයාට පුළුවන් වාගේ ගමේ ප්‍රදේශයේ තියෙන සිල්ලර වෙළඳසැල් වලට. එහෙම නැත්නම් මිනිස්සු ගැවසෙන මම ඉස්සලා කිව්වා වගේ වැඩ බිම් වලට අරගෙන යන්න. එහෙම නැත්නම් උදේ තේ බොන වෙලාව රජ ආයතන වලට අරගෙන යන උණුවේ මේවා හදලා අරගෙන ගිහිල්ලා ඔයාට පුළුවන් මේ කෙටි ආහාර ඕනට අලෙවි කරන්න. මේක ලස්සනට අසුරගෙන ස්වභාවික දේවල් ඕන තරම් තියෙනවා අපිට අසුර ගන්න හදා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් පාවිච්චි කරලා ඔයාට පුළුවන් මේක අමතර ආදායමක්. එහෙම නැත්නම් ඔයාගේ ව්‍යාපාර ගමනේ ආරම්භක අඩිය මේ හරහා ආරම්භ කරන්න. ගුණාත්මක තත්වයේ එළවලු බීජ ඔයාට පුළුවන් ගුණාත්මක තත්ත්වයේ එළවලු බීජ අලෙවි කරන වෙළඳසැල් තියෙනවා. මේ වගේ අලෙවි සැලකින් ගුණාත්මක එළවලු බීජ ටිකක් ලබා ගන්න. ඒ වගේම කොම්පෝස්ට් පොහොර ටිකක් එකතු කරගන්න. මේක ඔබට ගෙදරදිත් කොම්පෝස්ට් පොහොර ටිකක් හොයාගන්න පුළුවන්. එහෙම ඊට පස්සේ පොලිතින් කවර කීපයක් අරගෙන අර බීජ පැල කරන්න එළවලු
පැල බවට පත් කරගන්න. ඉතින් මේ විදිහට හොඳ නිරෝගී ඉලවලු පැල ටිකක් හදාගත්තොත් ඔයාලට පුළුවන් ඔයාගේ ප්‍රදේශයේ සිල්ලර වෙළඳසැල් වලට එහෙම නැත්නම් මිනිස්සු ගැවසෙන තැන් වලට රජ්‍ය ආයතන වලට මේ එළවලු පැල අරගෙන ගිහිල්ලා ඔයාට අලෙවි කිරීමේ හැකියාව තියෙනවා. ඒ හරහාත් ඔයාට අමතර ආදායමක් නිර්මාණය කරගන්න ඕන පැහැදිලිවම පුළුවන්කම තියෙනවා. මොකද එළවලු බීජ වලට පොඩි මුදලක් තමයි යන්නේ. හැබැයි ඒක පැලයක් බවට පත් කරාට පස්සේ එක පැලයක් අපිට සාමාන්‍යයෙන් එළවලු බීජ පැකට් එකක් අපිට රුපියල් 100කට වගේ ගත්තොත් එක පැලයක් අපිට රුපියල් 50කට වගේ නිරෝගී බීජ පැලයක් බීජ වලින් ලබා ගන්න පැලයක් අලෙවි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ හරහාත් ඔන්නවාට අමතර හෝ ආදායම් අවස්ථාවක් නිර්මාණය කරගන්න පුළුවන්. තමයි ඔයාගේ ප්‍රදේශයේ ඇති වගා නොකරන භූමි. ඒක රජ්‍ය ආයතනත් එක්ක කතා කරලා ඉල්ල ගන්න පුළුවන් ප්‍රදේශීය ග්‍රාම නිලධාරී එහෙම නැත්නම් ඒ අතෑරලා දාලා තියෙන වැඩ කරන්නේ නැතුව තියෙන හිස් භූමි තියෙන අයිතිකාරයෝ ඉන්න පුළුවන්. ඒගොල්ලොත් එක්ක කතා කරලා සමහර ලාවට නොමිලේ මේ ඉඩම් ලබා ගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් මම දැකලා තියෙනවා එහෙම නොමිලේ අරන් වගා කරන අය ඉන්නවා. එහෙම නැත්නම් අන්දේට ඉල්ල ගන්න. ඒ කියන්නේ වගා කරලා උණුට යම් මුදලක් දෙන විදිහට කතා බහ කරගෙන ඔබට පුළුවන් මෙන්න මේ වගේ භූමියක් තෝරගෙන මේ භූමිවල මොනවා හරි භෝගයක් වගා කරන්න පටන් ගන්නවා. මූලිකව පටන් ගනිද්දී ආරජ්‍ය ආයතන වලින් පවා ඔබට උදව් කරයි, පැල හොයා ගන්න උදව් කරයි, නොමිලේ පැල දෙන තැන් තියෙනවා. හිතවතුන්ගෙන් ඉල්ල ගන්න පුළුවන් මඤ්ඤොකලී ටිකක් හරි කමන්නේ අපිට හොයා ගන්න පුළුවන් නම් මෙහෙම හොයාගෙන එහෙම උදව් කරන අය ඕන තරම් ඉන්නවා. මේ වගේ හිස් භූමියක් තෝරගෙන වගා කරන්න පටන් ගන්න පළවෙනි අස්සන්න යනකොට ඔබට පුළුවන් අලුත් ව්‍යාපාර ගමනක ආරම්භයක් අනිවාර්යෙන් නිර්මාණය කරගන්න. ඒ වගේම තමයි ඔයාගේ ළඟ මොනවා හරි හැකියාවක් කුසලතාවයක් තියෙනවා නම් ඒක මුදල් කරන්න පටන් ගන්න. ඔයාට මොකක් හරි පුංචි ඇප් එකක් පාවිච්චි කරලා Facebook එකට ලස්සන පෝස්ට් නිර්මාණය කරන්න පුළුවන් නම්. එහෙම නැත්නම් ඔයාට මහන්න පුළුවන් නම්. එහෙම නැත්නම් ඔයාට යමක් තව කෙනෙකුට පැහැදිලිව කියලා දෙන්න පුළුවන් නම්. උගන්වන්න පුළුවන් නම්. ඔයාට ලස්සනට නටන්න පුළුවන් නම්. මේ දේවල් තව කෙනෙකුට කියලා දෙන්න ආරම්භ කරන්න. එහෙම නැත්නම් Facebook එකක් නැති කෙනෙකුට Facebook page එකක් හදලා දීලා ව්‍යාපාරිකයෙකුට පොඩි මුදලක් අය කරන්න. අන්න ඒ වගේ දේවල් කරලත් ඔයාට පුළුවන් අමතර ආදායමක් එහෙම නැත්නම් ඔයාගේ ව්‍යාපාරික අවස්ථාව බවට මේකපත් කරගන්න. ඒ හරහාත් ඔයාට මුදල් ඉපීමේ හැකියාව පැහැදිලිවම තියෙනවා. ඒ වගේම ඔබට පුළුවන් තොග අලෙවිසල් තියෙනවා. ඔබ වගේ ගත්තාම නම් ගොඩාක් දේවල් තොග අලෙවි කරනවා. කොණ්ඩ බෝල, කොණ්ඩ කටු, සෙල්ලම් බඩු, ඒ වගේම සබන් විවිධ රෙදි සෝදන ද්‍රව්‍ය, පිඟන් භාජන සෝදන ද්‍රව්‍ය පොඩි මුදලක් ආයෝජනය කරලා මේ වගේ තැන තොග මිලදී අරගෙන සිල්ලර විදිහට ඔබ අලෙවි කරනවා. ඔබ ඒකට යම් ලාභයක් තියාගෙන. ඔයාගේ ව්‍යාපාරික ගමන මෙතනින් උනත් ආරම්භ කරන්න හොඳ හැකියාවක් පැහැදිලිවම තියෙනවා. ඒ වගේම තමයි ඔයාගේ ප්‍රදේශයේ විවිධ දේවල් තොග මිලදී ගන්න වෙළඳසැල් ඇති. ගොඩක් වෙලාවට පුවක් වෙන්න පුළුවන්, ගම්මිරිස් වෙන්න පුළුවන්, කුරුඳු, කරාඹු නැටි, සියඹලා, මේ ගොරකා මේ වගේ තොග මිලදී ගන්න වෙළඳසැල් තියෙනවා. ඔයාට පුළුවන් මේ තොග මිලදී ගන්න වෙළඳසැලකට ගිහිල්ලා එක උදාහරණයක් මම ඔයාලට කියන්නම්. ඔයාට පුළුවන් ගම්මිරිසට සාමාන්‍ය වෙළඳපොලේ ගන්න ගම්මිරිසට කිලෝ එකක් මිලදී ගන්න මිලට වැඩිය ගොඩක් අඩු මුදලකට මේ වගේ තොග අලෙවි කරන තැනකින් ගම්මිරිස් ඇට කිලෝ එකක් අරගෙන ඔයාට පුළුවන් මේ ටික ඉතාම හොඳින් හොදලා පිරිසිදු කරලා මේ ගම්මිරිස් ඇට කුඩු බවට පත් කරලා එහෙම නැත්නම් ඇට විදිහටම ග්‍රෑම් 10 ග්‍රෑම් 20 ග්‍රෑම් 50 ග්‍රෑම් 100 වගේ පැකට් විදිහට මේක අසුරලා සාමාන්‍ය වෙළඳපොලේ තියෙනවට වඩා අඩු මිලට මේ දේවල් අලෙවි කරලා අර අලෙවි කරන වට ඕන තරම් ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. මේවා අලෙවි කරලා ඔයාට ඔන්න අමතර ආදායමක් ලබා ගන්න පුළුවන්. ඒ විදිහට ගත්තාම තොග අලෙවි සැලවලට මිලදී ගන්න සහ තොග අලෙවි සැලවල අලෙවි කරන ගොඩාක් දේවල් තියෙනවා. ඔබට පුළුවන් මේ ගැන හොයලා බලන්න. ඒ වගේ තමයි විවිධ නිෂ්පාදන ආයතන තියෙනවා. අපි දන්නවා අද වෙනකොට කොළ වර්ග වලින් තේ වර්ග නිෂ්පාදනය කරනවා, පොල් කටු වලින් පොල් කටු හැඳි විස්තරු බඩු නිෂ්පාදනය කරනවා. මෙහෙම ගත්තාම ගොඩාක් අමුද්‍රව්‍ය පාවිච්චි කරලා නිෂ්පාදන වල යෙදෙන ආයතන තියෙනවා. ඔබට පුළුවන් මෙන්න මේ ආයතන අඳුනගෙන ඒ ආයතනත් එක්ක කතා කරලා ඒ ආයතන වලට ඕන අමුද්‍රව්‍ය ටික ආයතනයට හොයලා දෙනවා. අපි උදාහරණයක් ගමු. මුරුංගා කොළ වලින් ටී හදන නිෂ්පාදන ආයතනයක් තියෙනවා. ඔයා මේ ආයතනයට කියනවා මම පිරිසිදු මුරුංගා කොළ හොයලා දෙන්නම් කියලා. ඔයාට පුළුවන් ඔයා ගම්වල ඇවිදලා මේ පිරිසිදු මුරුංගා කොළ අරගෙන ඒ දේවල් හරි ලස්සනට පිරිසිදුවට අසුරලා ඒ අදාළ ආයතනයට ගිහින් දෙන්න. පොල් කටු හැඳි වගේ හදන ආයතනයකට ඔයාට පුළුවන් පොල් කටු එකතු කරලා ඔයාම ඒ එකතු කරන පොල් කටු ටික ඔයාට සමහර තැන් වලින් පොල් කටු නොමිලේ ලබා ගන්න පුළුවන්කම ලැබෙවි. මේ විදිහට ඒ පොල් කටු ටික අදාළ ආයතනයට හරි පිරිසිදුවට හොදලා කරලා සුද්ධ කරලා දුන්නොත් ඒගොල්ලෝ බොහොම කැමති වෙයි ඔබෙන් දිගටම පොල් කටු මිලදී ගන්න. ඉතින් අන්න ඒ වගේ අමතරව මේ අතරමැදි කටයුත්ත කරලා ඔයාට හොඳ ආදායම් මාර්ගයක් හදාගන්න පැහැදිලිවම පුළුවන්. ඉතින් ඔන්න මම මේ ඔයාට කියලා දුන්න දේවල් වලින් සමහර ව්‍යාපාර අවස්ථාවලට ඔබට මුදල කිසිම මුදලක් වැය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සමහර ඒවාට පුංචි මුදල් ප්‍රමාණ වලින් වියදම් කරලා ඔයාට පැහැදිලිවම
ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් ආදායම් මාර්ගයක් හදාගන්න පුළුවන්කම තියෙනවා. ලංකාවේ කිසි කෙනෙකුට මුදලක් උපය ගන්න ක්‍රමයක් නැහැ කියලා කියනවා නම් ඒක ඇත්තටම ඇත්ත නෙමෙයි. ලංකාවේ අයගේ ගොඩක් ආකල්පවල ගැටලුව තියෙන. ඉතින් ඔබ මේ දේවල් කරන්න සූදානම් නම් ඔබට ඕන තරම් ව්‍යාපාරික අවස්ථා තියෙනවා. මම මේ කතා කරේ 10ක් ගැන විතරයි. ඉතින් ඔයා මෙන්න මේ වගේ දෙයකට යොමු වෙලා ඔයාගේ මූලික ව්‍යාපාර ගමන ආරම්භ කරන්න. මොකද ඕනිම ව්‍යාපාරයක් ගොඩනැගෙන්නේ පුංචි ව්‍යාපාර අදහසකින් වෙන්න පුළුවන්. පුංචි ව්‍යාපාරික ක්‍රියාකාරකමකින් වෙන්න පුළුවන්. එහෙම ආරම්භ වෙන ව්‍යාපාරය තමයි දවසක මහ පරිමාණ ව්‍යාපාරයක් වෙන්නේ. ඔයා දන්නවා මහා ලොකු නැවක් නතර කරන්න හදන කඹය හැදෙන්නේ පුංචි අර පොල් ගහෙන් ගන්න කෙන්දකින් වෙන්න පුළුවන්. මේ කෙන්දි රාශියක් එකට එකතු වුණාට පස්සේ තමයි මහ කඹයක් හැදෙන්නේ. එහෙනම් ව්‍යාපාර ගමනේ වැදගත් වෙන්නේ ඔයා මේ ආරම්භ කරන පුංචි ව්‍යාපාරයෙන් උපයන මුදල පරිභෝජනය කරනවා වෙනුවට නැවත ආයෝජනය කරමින් ඔයා මේ කරන වැඩේ ලොකු කරන්න. කරන වැඩේ වැඩි කරන්න. පළවෙනි දවසේ කෑම පැකට් 10ක් නම් ඔයා නිෂ්පාදනය කරලා අලෙවි කරලා මුදලක් ඉපෙව්වේ. ඒ මුදල ආයෝජනය කරලා ඊළඟ සැරේ කෑම පැකට් 50ක් නිෂ්පාදනය කරන්න. ඒ නිෂ්පාදන 50 අලෙවි කරන්න මුලදී යොදවපු කාලයට වඩා වැඩි කාලයක් යොදවන්න. ඒක ඊට වැඩිය පෝෂණීය විදිහට ගුණාත්මක විදිහට මේක පාරිභෝගිකයට දෙන්න. එතකොට ඔයාගේ වටේ පාරිභෝගික කණ්ඩායමක් ගොඩ නැගෙනවා. ඒ වගේම ඔබේ සේවාව ගුණාත්මකව දෙන්න ඔබ උපයන ධනය නැවත ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් ආයෝජනය කරන්න. එහෙම කරලා ඔයාට පුළුවන් යම් මුදලක් අරමුදලක් ගොඩනගා ගන්න. මේ ගොඩනගන අරමුදල යොදවලා ඔයාගේ හිතේ තියෙන ආසම ව්‍යාපාරය ආරම්භ කරනවට හැකියාව ලැබෙනවා කියලා මම සහතික වෙනවා. ඔයා මම මේ කියන විදිහට ඔයාගේ මේ ව්‍යාපාර ගමන ඔයා අරගෙන ගියොත් ඔයා පැහැදිලිවම ලංකාවේ දක්ෂ ව්‍යාපාරිකයෙක් වෙනවා අනුමානයි. එහෙනම් SMB Sub කියලා කියන්නේ දක්ෂ ව්‍යාපාරිකයෝ ව්‍යවසායකයෝ හදන තැන. channel එකත් එක්ක එකතු වෙන්න, subscribe කරන්න, share කරන්න. මම ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා ඔයාගේ ව්‍යාපාරික ගමනේදී ඔයා ආව මුල් විදිය කොහොමද? comment එකක් ලියන්න. එහෙම නැත්නම් මේව කරන්න බැරි වෙලා තියෙන හේතු මොනවද? ඔයාට පුළුවන් යටින් comment කරන්න. ඉතින් අපි එහෙම වුණොත් ඒ ගැන ඉදිරියේදී වීඩියෝ එකදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නැවත වීඩියෝ එකදී මුණ ගැහෙන්න.